නිර්වාණ සරණයි මේ ඉන්නේ මාස 6කට වැඩි ඔළුව කැක්කුමෙන් තද ටිකක් විඳපු කෙනෙක්. ඒ කියන්නේ මිග්‍රේන් කියලා කියන්නේ. මම කියනවා මේ මිග්‍රේන් නෙමෙයි මිනිස්සුන්ට තියෙන්නේ කියලා. එහෙම එකක් නැහැ. එතකොට අයවටම තමයි උදේ නැගිටින බහැල්ලු තද කොන්දේ අමාරුවක් තිබ්බලු. ඒතර මේ මාස ගානක් දුක් ඉඳලා දැන් මේ පළවෙනි පාරෙන් එක පාරින් මම කරපු ප්‍රතිකාරය තාම අතවත් කියලා නැහැ මම. එතකොට 160ක් විතර හොඳයි කියලා කියනවා. එතකොට මේවා තේරුම් ගන්න මේ මිනිස්සුන්ට මේ ලෙඩ නෙමෙයි මේවා. කරපු දේවල් හින්දා අද මේ සමාජයේ මේ සිංහල ජාතිය විසින් විනාශ කරගෙන තියෙන්නේ নানা ප්‍රකාර විදිහට ආනවින පොඩි වින හදිමුණියන් ඒ පරිගාන, පොල් ගාන, උල්පත කඩ ගාන නොයෙකුත් වින බන්ධන කරන ඕවා තමයි කරන්නේ. අර මිනිස්සුන්ට අද තියෙන ප්‍රශ්න තමයි. ඒ නිසා මිනිස්සුන්ට ආරක්ෂාව නැතිලා තියෙනවා, නිරෝධකම නැතිලා තියෙනවා. එකාට පෙන්නන්න බෑ. සමගිය සතුන් නැතිලා පවුල කැඩිලා සීසී කර ගිහිල්ලා ගවන්තන් අත ගන්න කිසි වැඩක් හරියන්නේ නැහැ. ඒතර මේවට මොකද උත්සාහ ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ. කොච්චර උත්සාහ කරුවත් අටමුවත් හම්බ කරන මගුල් ඔක්කොම නැති වෙනවා. ඒ නිසා මේ කරපු දේවල් නිසා. එතකොට අපි මේ ලෙඩ රෝග සුවපත් කරන එක විතර නෙමෙයි මිනිස්සුන්ට ආරක්ෂාව සැලසලා දෙනවා. ඒ වගේම නිරෝධකම, ඒ වගේම තමයි සතුට සමගිය තරහ යනවා ඔක්කොම නතර වෙනවා. පවුල සමගිය ඇති වෙනවා. මේ කාකඩාගත්තව නතර වෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ තමයි රස්සාවක් කරන දේවල් ව්‍යාපාරයක් හරියන්නේ. මේ මිනිස්සුන් ප්‍රතිඵල පෙන්නලා මේ කතා කරන්නේ. ඔළුව දැක්කම හොද වෙලා තියෙනවා. කකුලෙන් මේ කොන්දේ මාරු හොද වෙලා තියෙනවා. එකපාරයි. තව එකපාරයි දෙපාරයි. ආයෙත් ප්‍රශ්න ඉවර කරනවා. ඒ නිසා ෂෙයා කරලා දැනුවත් කරන්න. මේකට දුක් විඳිනවා නම් ඇවිල්ලා හොද කරගන්න. ඒකට තමයි නිර්වාණන්න පිහිටෙන්නේ. මිනිස්සුන් බණ කියනවා වගේම තමයි මෙගා සුවපත් කරලා දෙනවා. දරුවන් සර්.